ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් අපේ වීඩියෝ එකට. ඔයගොල්ලන්ගේ ජීවිතයේ දශමිකින් හරි වෙනස් කරන්න අදත් දැන් අපි අපේ කතාවට. අද අපි කතා කරන්න යන්නේ හරිම අපූර්ව මාතෘකාවක් ගැන. ඒ මොකද්ද දන්නවද? දිනු වෙන්න try කරන අපිට අපේ ජීවිතේ සමහරක් වෙලාවට ඉන්න වෙනවා විහිරි ගෙම්බෙක් වගේ. ඔයගොල්ලෝ බලන්න ඉතින් මොකද්ද මේ මං කියන්නේ කියලා. මේ කතාව අහලා බලන්නකෝ. එකමත් එක කාලෙක හිටියා ගෙම්බරංචුවක්. මේ ගෙම්බරංචුව කැලේ තමන්ගේ නිදහසේ පැන හිටියා. මේ ගෙම්බරංචුව මෙම පැනගෙන ඉස්සරහට යද්දී ඒගොල්ලෝ දැනන් හිටියේ නෑ ඒගොල්ලන්ගේ ඉස්සරහින් ඒගොල්ලෝ වගේ 20-30 ගුණයක් විශාල වලක් තියෙනවා කියලා. මේගොල්ලෝ මේක නොදැන ඉස්සරහට පැනගෙන ගියා. මෙහෙම යද්දී අවාසනාව කියන්නේ මේ කණ්ඩායමෙන් කිහිප දෙනෙක් මේ වලට වැටුණා. හැබැයි හැමෝම නෙමෙයි. වාසනාවන්තයෝ කිහිප දෙනෙක් හිටියා ඒගොල්ලන්ට පුළුවන් වුණා මේ වලෙන් බේරෙන්න. ඔන්න ඔහම වුණාට පස්සේ අරක ඇතුළට වැටුණු ගෙම්බෝ ටික ඉන්නවනේ. ඒගොල්ලෝ සෑහෙන්න try කරනවා මේකෙන් උඩට එන්න. හැබැයි මේ වල එච්චර හිතන තරම් ලේසියෙන් ඒගොල්ලන්ට උඩට එන්න දෙන වලක් නෙමෙයි. ඒගොල්ලෝ වගේ 20-30 ගුණයක් ලොකුයි මේ වල. ඉතින් ඊට පස්සේ අර බේරිච්ච ගෙම්බෝ ටික ඇවිල්ලා මෙන්න මේගොල්ලෝ අර වලට වැටුණු ගෙම්බෝ ටික ඉන්නේ. අන්න ඒගොල්ලෝ වටේ වට වෙන්න ගත්තා. මෙහෙම වට වෙලා මේගොල්ලෝ කියන්න ගත්තා බලන්නකෝ මේ ගෙම්බොන්ගේ අවාසනාවක තරම කරුමේ තමා මොනා කරන්නද? කොහෙද මේගොල්ලන්ට අපිට වගේ පිනක් තිබ්බේ නෑනේ. ඔය වලෙන් නම් ආයෙ ගොඩ එනවා බොරු. ඔය වගේ වලකට වැටලා උඩට ආව කිසිම ගෙම්බෙක් අව මෙච්චර ඉතිහාසයකට දැකලා නෑ. ඔය වගේ පින්මක් ගන්න පුළුවන් කවුරුත් මේ ඉතිහාසෙම ඉඳලා නෑ කියලා කියන්න ගත්තා. හැබැයි ඔක ඇතුළේ ඉන්න ගෙම්බෝ ටික පුළුවන් තරම් try කරලා එක තමන්ගේ උත්සාහය අතෑරියා. උත්සාහය අතෑරලා ඒක ඇතුළෙම මැරෙන්න තීරණය කරා. හැබැයි ඔන්න ඕක ඇතුළේ හිටියා තව එක ගෙම්බෙක්. මේ ගෙම්බා අර උඩ ඉන්න මිනිස්සු කියන ඔක්කොම දේවල් අහගෙන ඒගොල්ලෝ කියනවානේ මේගොල්ලන්ට පින නෑ කර්මය තමා ආ එන්න බෑ කියන ඒවා ඔක්කොම අහහා මේ ගෙම්බා කොහොම හරි උඩට පයින්න try කරලා එක අවස්ථාවකදී අති විශාල පිම්මක් අරගෙන කොහොම හරි මෙන්න මේ ගෙම්බා එළියට ආවා. මෙහෙම එළියට ආවට පස්සේ අනිත් ගෙම්බෝ ඔක්කොම පුදුම වුණා මෙන්න මේ පිම්ම දැකලා. ඊට පස්සේ මොකද්ද දන්නවද උනේ? මෙන්න මේ පැන්න ගෙම්බා කොහොමද මේ පිම්ම ගත්තේ? අනිත් ගෙම්බෝ එක්කෙනෙක්ටවත් බැරි වුණ මේ පිම්ම මේ ගෙම්බා ගත්තේ කොහොමද කියලා අනිත් ගෙම්බෝ ටික එකතු වෙලා හොයන්න ගත්තා. මෙන්න මේ ප්‍රශ්නට විසඳුමක් හොයාගෙන යනකොට මොකද දන්නවද හොයාගත්තේ? ඒ ගෙම්බා බිහිරි යාළුවනේ. අන්න ඔය වගේ තමයි අපේ ජීවිතෙත්. අපේ ජීවිතෙත් එනවා අපිට අමාරු කාලයක්. ඒ අමාරු කාලයන් වලට ආවට පස්සේ අපේ වටේ ඉන්න මිනිස්සු ඇවිල්ලා කියනවා ඒගොල්ලොන්ට බැරි දේවල්. කියන්නේ ඒගොල්ලෝ කවදා හරි ඔය වගේ තැනකට වැටුනොත් ඒගොල්ලන්ට කවදාවත් උඩට එන්න බෑ කියන එක අපිට කියනවා. එතකොට යාළුවනේ අපිත් නිකන් හරි අර වල ඇතුලේ ඉඳලා මැරිලා යන්න තීරණය කරපු ගෙම්බෝ වගේ. ඒගොල්ලෝ කියන කතා අහගෙන ඒක ඇතුලෙන් මැරිලා යන්නත් පුළුවන්. එහෙම නැත්තම් බිහිරි ගෙම්බෙක් විදියට ඉඳලා අපිට ඒගොල්ලෝ අපිට ඒ දෙන්නේ උදව්වක් කියලා හිතලා. ඔයා හිතන්න ඒ ගෙම්බා එතනදී හිතන්නේ නැත්තේ තමන්ගේ යාළුවෝ ටික තමන්ට දිරිගන්නනවා කියලා වෙන්නේ නැති මේකෙන් උඩට එන්නේ. මොකද එයා එකන් ඇහෙන්නේ නැහනේ. අන්න ඒ වගේ අපේ ජීවිතෙත් අපිට සිද්ධ වෙනවා අමාරු කාලයන් වෙද්දී බිහිරි ගෙම්බෙක් විදියට ඉඳලා අපේ ජීවිතේ ජය ගන්න. ඉතින් අපි තවත් දවසක හම්බෙමු. මේ